හිතුවක්කාර කියන දෙයක් තේරුම් ගන්න නැති කියන දේ අහන්න නැති කෙනෙක් ඔයාගේ ජීවිතෙත් ඉන්නවද? එහෙනම් මම අද මේ කියලා දෙන බලගතු කෙම කරන්න ඊට පස්සේ ඔයා කියන හැම දෙෙම අහන්න ගනි. ඇත්තෙන්ම කිව්වොත් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඕනම කෙනෙක්ව මෙල්ල කරන්න පුළුවන් Taman කියන දේ අහගෙන ඉන්න කරන බලගතු වශී ගුරුකම් කෙමක් ගැන. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ නූල මම කියන වෙලාවට බල කරලා ඔහුට හෝ ඇයට මේ නූල පන්නන්න විතරයි. ඊට පස්සේ කෙනා ජීවිත කාලෙම ඔයා කියන දේ අහගෙන ඉන්න පටන් ගනී. ඉතින් ඔයාලා හැමෝගෙම පොඩි ඉල්ලීමක් කරනවා මේකෙම ගොඩක් බලගතු කෙමක්. ඒ නිසා කිසිම සාධාරණ හේතුවක් නැතුව මේ කෙම කරන්න එපා. ඔයාට යම් කිසි සාධාරණ හේතුවක් තියෙනවා නම් විතරක් මේ කෙම කරන්න. ඒ වගේම මේකෙම ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. තමන්ගේ ස්වාමි පුරුෂයාට, තමන්ගේ බිරිඳට, තමන්ගේ දරුවා වුණත් තමන් කියන දේ අහන්නේ නැත්නම් හිතුවක්කාරයි නම් මේ කෙම කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු මේ වශී ගුරුකම් කෙම කරන්නේ කොහොමද කියලා. පළමුවෙන්ම මම සඳහන් කරන්නම් ඔයාලා මේ කෙම කරන්න ඕනේ දවස මොකද්ද කියලා. ඔයාලා මේ කෙම කරන්න ඕනේ බදාදා හෝ සිකුරාදා දිනේ විතරයි. හොඳට අහගන්න. ඔයා මේ කෙම කරන්න ඕනේ බදාදා දවසක නැත්නම් සිකුරාදා දවසක විතරයි. ඒ වගේම මේක දවසේ ඕනම වෙලාවක ඔයාට බල කරගන්නත් පුළුවන්. ඒකට වෙලාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මතක තියාගන්න ඔයා මේ නූල බල කරන වෙලාවට ඔයාව කිසිම කෙනෙක් දකින්න හොඳ නැහැ. ඒ වගේම ඔයා මේ වගේ කෙමක් කරනවා කියලා කාටවත්ම කියන්න එපා. අනිත් විශේෂ කාරණාව තමයි මේ නූල ඕනම වෙලාවක ඔයා බල කෙරුවට පස්සේ ඔයාට මේ නූල පන්නන්නත් පුළුවන්. අවශ්‍ය වෙන්නේ මේ නූල හරි ආකාරව බල කර ගැනීම සහ මේකෙම බදාදා හෝ සිකුරාදා දවසේ කරන එක විතරයි. මේකට ඔයාට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ කළු නූල් කෑල්ලක්. මේ නූල හරියටම එක අඩියක් තරම් දිග නූලක් වෙන්න ඕනේ. ඊට වඩා අඩු හෝ වැඩි වෙන්න බෑ. හරියටම අඩියක් දිග කළු නූල් කෑල්ලක් ඔයා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ රතු පාට රෙදි කෑල්ලක්. ටිකක් මෙන්න මේ වගේ ටිකක් දිග රතු පාට රෙදි කෑල්ලක් ගන්න. ඒ වගේම මෙන්න මේ වගේ එනසාල්ලට දෙකක් එනසාල්ලට ගනිද්දි හොඳට බලන්න මේක කැඩිලා හැම නැහැ නේද කියලා හොඳට බලලා ගන්න. ඒ වගේම කස්තුරි කහ කුඩු ටිකකුත් ඔයාට අවශ්‍ය වෙනවා. ටිකක් විතර වතුර දාලා මෙන්න මේ වගේ දිය කරලා ගන්න. ඉතින් විදේශගත වෙලා ඉන්න අයට කස්තුරි කහ හොයාගන්න විදිහක්ම නැත්නම් නිකන් කහ කුඩු හරි ගන්න. නමුත් උයන පිහන කටයුතු වලට භාවිතා කරන කහ කුඩු බෝතලෙන් කහ කුඩු ගන්න එපා. අලුත් පැකට් එකකින් කහ කුඩු ටිකක් අරගන්න. ඒ වගේම ඔයා ගන්න රෙදි කෑල්ලත් අලුත්ම එකක් වෙන්න ඕනේ. කිසිම දෙයකට භාවිතා කරපු රෙදි මේ කෙමට ගන්න එපා. අලුතෙන්ම භාවිතා කරලා නැති රෙදි කෑල්ලක් ගන්න. ඉතින් මේ දේවල් තමයි ඔයාට මේ බලගතු වශී ගුරුකම් කෙම කරන්න අවශ්‍ය වෙන්නේ. හරි. දැන් අපි මේ නූල හරි ආකාරව බල කරගන්න ඕනේ. එහෙනම් අපි මේ නූල බල කරගමු. ඉස්සෙල්ලා මෙන්න මේ රෙදි කෑල්ල මෙහෙම දිග අරගන්න. මෙන්න මෙහෙම දිග අරගන්න. අරගෙන මෙන්න මේ රෙදි කෑල්ලේ මම අර ඔයාලට කලින් ගන්න කිව්ව කස්තුරි කහ වලින් ස්වස්තික් දෙකක් අඳින්න. මම ඔයාලට ඇඳලා පෙන්නන්නම් කොහොමද අඳින්න ඕනේ කියලා. ඒ විදිහටම ඔයාලා ස්වස්තික් දෙකක් ඇඳ ගන්න. ලස්සනටම අඳින්න ඕනේ කියලා නැහැ. ඔයාලට පුළුවන් විදිහට හරියටම මෙන්න මේ ස්වස්තිකය අඳින්න. මෙන්න මෙහෙම එක ස්වස්තිකයක් ඇඳලා ඊට පස්සේ අනිත් එක අඳින්න.
මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් විදිහට ඇඳ ගන්න අවශ්‍ය වෙන්නේ ඔයාලා මෙන්න මේ ස්වස්තික් දෙක ඇඳ ගන්න එක විතරයි. ඊට පස්සේ මෙන්න මේ ස්වස්තිකයේ උඩින් මෙන්න මෙහි එනසාල් ඇට දෙක තියන්න. මෙන්න මෙහෙම එක ස්වස්තිකයක් උඩින් අනිත් එක අනිත් ස්වස්තිකයක් උඩින් තියන්න. මෙන්න මේ වගේ ස්වස්තිකයේ උඩින් එනසාල් ඇට දෙක තියන්න. ඊට පස්සේ මෙන්න මේ නූල ඔයාලා අරගෙන මේ නූල මෙන්න මේ උඩින් ස්වස්තික් දෙක උඩින් මෙන්න මෙහෙම තියන්න. තියලා මෙන්න මේ මම කරන විදිහට අත් දෙකෙන්ම මේ නූල අල්ලගන්න. මෙන්න මෙහෙම ස්වස්තිකේ සහ එනසාල් ඇටේ ඇල්ලෙන්නත් එක්කම මෙන්න මෙහෙම මේ නූල අල්ලගන්න. මෙන්න මෙහෙම අල්ලගෙන මම මේ කියන මන්ත්‍රය කියලා මේ නූල බල කරගන්න. හොඳින් අහගන්න මේ මන්ත්‍රය. නමුත් මේ මන්ත්‍රය ඔයාලට කටකපාඩම් කරගන්න අමාරුයි නම් කොළ කෑල්ලක හරි ලියලා ළඟ තියාගෙන බලාගෙන මේ මන්ත්‍රය කියලා මේ නූල බල කරගන්න. හරි. දැන් මම ඔයාලට මේ මන්ත්‍රය කියන්නම්. මෙන්න මේක කරන විදිහත් එක්කම පෙන්නලා. මෙන්න මෙහෙම කරාබුන ඇට දෙකයි ස්වස්තිකේ නූලයි අල්ලගෙන මේ මන්ත්‍රය කියන්න. ඕම් ද්‍රාම් ද්‍රීම් දෘම් සහ ශුක්‍රාය නමః. ඕම් ද්‍රාම් ද්‍රීම් දෘම් සහ ශුක්‍රාය නමః. මෙන්න මේ වගේ මේ මන්ත්‍රය 7 වතාවක් ඔයා කියන්න ඕනේ. හොඳට අහගන්න මේ මන්ත්‍රය ඔයා හරියටම 7 වතාවක් කියන්න ඕනේ. ඊට පස්සේ මේ මන්ත්‍රයේ බලයෙන් මෙන්න මේ නූල බල ගැන්වෙනවා. ඊට පස්සේ මේ නූල මෙහෙම්මම හොඳට වහන්න. මෙන්න මෙහෙම්මම හොඳට වහන්න. මෙන්න මෙහෙම ඔයා මේ නූල වහගෙන මේක ඔයා කාටවත්ම අතට අහු වෙන්නේ නැති වෙන ස්ථානයකින් තියාගන්න. ඔයා මේ වශීකෙම කරන් ඉන්න කෙනාට මේ නූල පන්නලා ඉවර වෙනකන්ම මේ නූල හංගලා තියාගන්න. ඒ වගේම ඔයා මේකෙම කරද්දි කිසිම කෙනෙක්ට පේන්නේ නැති වෙන්න මේ නූල බල කරගන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ ඒ කෙනා ගෙදර එන වෙලාවට මෙන්න මේ නූල පාපිස්ස යටින් තියන්න. තවත් විශේෂම කාරණාවක් තමයි ඔයා මේක පාපිස්සට දාලා ඒ කෙනාට පන්නන්න කලින් ඒ පාපිස්ස හොඳින් සෝදලා පිරිසිදු කරලා අරගන්න. ඒක ඔයාට ගොඩාක් හොඳයි. නැත්නම් අලුත් පාපිස්සක් හරි අරගෙන ඒ වෙලාවට තියලා ඒ පාපිස්ස යටින් මෙන්න මේ නූල තියලා ඒ නූල පන්නන්න උත්සාහ කරන්න. ඒක මම ඔයාලට කරලා පෙන්නන්නම්. උදාහරණයකට හිතන්න මේක පාපිස්සක් කියලා. මේක මම ඔයාලට පෙන්නන්න ගත්තේ කරන්න ඕන විදිය පෙන්නන්න ඕන නිසා. ඉතින් මෙන්න මේ පාපිස්ස යටින් ඒ කෙනා එන්න කලින් මේ නූල අරගෙන ඔයා තියන්න ඕනේ. මෙහෙම දිග ඇරලා මෙන්න මෙහෙම නූල තියලා මෙන්න මෙහෙම පාපිස්ස දාන්න. මෙන්න මෙහෙම පාපිස්ස යටින් ඒ නූල තියන්න. තියලා ඔහු මේ නූල උඩින් පැන්නට පස්සේ හිමීන්ට කවුරුවත් දකින්නේ නැති වෙන්න ඒ නූල අරගන්න. තවත් කාරණයක් හොඳට මතක තියාගන්න මේ නූල දැම්මට පස්සේ වෙන කිසිම කෙනෙක් මේ පාපිස්ස උඩින් යන්නවත් එන්නවත් හොඳ නැහැ. ඒ කෙනාම විතරයි මේ නූල පනින්න ඕනේ. අඩුම තරමේ ගෙදර ඉන්න සුරතල් සතෙක්වත් මේ පාපිස්ස උඩින් යන්න දෙන්න එපා. ඒ වගේම එකපාරක් ඔහු මේ නූල පැනලා ආවට පස්සේ නැවත ආපස්සට යන්න දෙන්නත් එපා. ඒ වගේම තව වෙන කෙනෙක්ටත් නැවත ඒක උඩින් පනින්න දෙන්න එපා. ඒ නූල තියෙද්දි විශේෂයෙන්ම වෙන කෙනෙක්ට යන්න එන්න හෝ ඔයා ඒ කරන කෙනා හැරෙන්න වෙන කෙනෙක් ඒ නූල උඩින් පනින්න තියන්න එපා. ඉක්මනින්ම ඒ කෙනා පැන්නට පස්සේ හිමීට මේ නූල මෙන්න මෙහෙම අරගන්න. ටක්කාර මෙන්න මෙහෙම නූල අරගන්න. අරගෙන මෙන්න මේ නූල අපි කලින් බල කරලා තියාගත්ත රෙදි කෑල්ලෙම ඔයා මේ නූල තියලා වහලා කොහේ හරි ඔයාට පහසු ස්ථානයකින් අරන් තියාගන්න. මෙන්න මෙහෙම්මම තියන්න. වෙන කිසිම තැනක තියන්න එපා.
මෙන්න මෙහෙම ඔයා කලින් අපි බල කරලා තියාගත්ත රෙදි කෑල්ලෙම මේ නූල තියලා වහලා කොයි හරි ඔයාට පහසු ස්ථානයකින් අරන් තියන්න. ඒක කබඩ් එකේ හෝ අල්මාරි වුණත් කමන්නේ හංගලා තියාගන්න. ඊට පස්සේ හරියටම දින 7ක් යනකම් මේක ඔයාගේ ළඟින් තියාගන්න. ඔයාගේ කොට්ටේ යටින් හෝ ඔයාගේ අල්මාරියේ හෝ කබඩ් එක ඔයාට පහසු ඕනම ස්ථානයක මෙන්න මේ නූල තියාගන්න. ඒ දින 7 ඇතුළත ඔයාට තේරෙයි ඒ කෙනා දැන් ටිකෙන් ටික ඔයා කියන දේ අහන්න පටන් අරගෙන කියලා. ඔයාව තේරුම් ගන්න පටන් අරගෙන කියලා. ඒ වගේම ඒ කෙනාගේ හිතුවක්කාරකමුත් දැන් ටිකෙන් ටික අඩු වෙගෙන යනවා කියලා ඔයාට දැනෙන්න ගනී. ඒ වගේම ඔයා කොයි වෙලාවෙත් ඒ කෙනා එක්ක ආදරෙන් කතා කරන්න, දරුවොත් එක්ක වුණත් තරහ ගන්න එපා, නිතරම ආදරෙන් කතා කරන්න. දින 7ක් ඇතුළත මේ නූලේ බලයෙන් ඒ කෙනා ඔයා කියන දේ අහගෙන ඔයාව තේරුම් අරගෙන ඉන්න පටන් ගනී. ඊට පස්සේ දින 7 ඉවරනාට පස්සේ මෙන්න මේ නූලයි එනසල් ඇට දෙකයි අරගෙන වතුර ගලාගෙන යන ස්ථානයකින් ගිහින් දාන්න. නමුත් එහෙම වතුර ගලාගෙන යන ස්ථානයකින් දාන්නම බැරි කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ ගෙදර සිංක් එකට උනත් ඔයාට දාන්න පුළුවන්. නමුත් සිංක් එකට දාන්න කලින් හොඳට සිංක් එක සෝදන්න. මොකද අපි එතන මස් මාංශ හොදන නිසා මේක දාන්න කලින් අනිවාර්යෙන්ම සිංක් එක හොදලා ඊට පස්සේ මේ නූලයි කරාබු නැටි දෙකයි දාන්න. ඊට පස්සේ මේ රෙදි කෑල්ල සෝදලා අරගෙන වාට වෙන දෙයකට උනත් භාවිතා කරන්න පුළුවන්. තවත් විශේෂම දේ තමයි මේකෙම කරන්න කලින් මේ නූල බල කරන්න කලින් ඔයා අනිවාර්යෙන්ම නාන්න ඕනේ. ඒ වගේම මස් මාංශ කන කෙනෙක් නම් මේ නූල පන්නලා ඉවර වෙනකන් මේ කෙනාට ඔයා මස් මාළුත් කන්න එපා. ඒකත් හොඳ නැහැ. මොකද ඔයා මේ නූල අල්ලනවනේ. ඒ නිසා ඔයා නාලා ඉවර වෙලා මේකෙම කරලා ඉවර වෙනකන්ම මස් මාංශ කන්න එපා. එතකොට මේ නූලේ බලය බිඳෙන්න පුළුවන්. ඒ නිසා නාලා මේ නූල බල කරලා ඒ කෙනාට මේ නූල පැන්නුවට පස්සේ ඔයාට ඕනම දෙයක් කන්න බොන්න පුළුවන්. ඒ වගේම ගර්භණී අයත් මේකෙම කරන්න එපා. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් වුණත් දරුවට මාස 6ක් යනකම් මේකෙම කරන්න එපා. ඒ වගේම කාන්තාවන් ඔසප් දිනේදී වුණත් මේකෙම කරන්න එපා. එතකොට මේක අසාර්ථක වෙන්න පුළුවන්. අනිත් අන්තිම කාරණාව තමයි මේකෙම පිරිමි කෙනෙක් කරනවා නම් ඒ කෙනා දුම්වැටි හෝ මත්පැන් භාවිතා කරනවා නම් අනිවාර්යෙන්ම නාල මේකෙම කරලා ඉවර වෙනකන්ම දුම්වැටි හෝ මත්පැන් භාවිතා කරන්න එපා.